හෙලෝ ඔන්න ඉතින් ලන්ඩන් වල ටර්මිනල් 3 එකේ ඩියුටි ෆ්‍රී එකට ආවා. ඉතින් මම ලන්ඩන් වල ටර්මිනල් 3 එකේ ඩියුටි ෆ්‍රී එකට එනකන් කතාව ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් කැනඩා ටු SL part 1 එක බලලා මෙතනට එන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ ඉතින් තියෙන ඕන ෆ්‍රේග්‍රන්ස් වර්ග ඔක්කොම බ්‍රෑන්ඩ්ස් ටික තියෙනවා මෙතන. ඉතින් ඕනම ඩියුටි ෆ්‍රී එක තියෙනවා ලන්ඩන් හීත්‍රූ වල කොහොමත් තියෙනවා. ඊට පස්සේ ලිකර් තියෙනවා ඩ්‍රින්ක්ස් එකක ඔෆර්ස් යනවා ට්වින් පැක් වලට ඔෆර්ස් යනවා එකක ඔෆර්ස් වර්ග ගොඩක් තිබ්බා. ඉතින් මම ඩ්‍රින්ක්ස් ගන්න ඕනේ ලංකාවට අරගෙන යන්න පොඩි රවුමක් දාලා මොකද වෙන්නේ කියලා බලලා පොඩක් ඔෆර්ස් තියෙනවා ටිකක් බලලා සෙට් වෙන්න තමයි ඕනේ. මේ තියෙන ජොනි වෝකර්ලාගේ අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු බ්ලැක් රූබි කියන ෆෘටි ෆ්ලේවර් එකක් තියෙන විස්කි එක මේක පවුන්ඩ් 39ක් විතර වුණා. ඉතින් ඔක්කොම ඉතින් ෆ්‍රේග්‍රන්ස් ටික නම් මෙතන තියෙනවා. ඒකෙන්ද no problem කාඩ් හරි එනවා නම් ඕගලන්ට වෙබ්සයිට් එකෙන් චෙක් කරලා එන්නත් පුළුවන්. මෙතනට ඇවිල්ලා පර්චේස් කරන්න. එතකොට කොහා ඉන්න රටේද නැත්නම් මෙතන ලන්ඩන් වල ඩියුටි ෆ්‍රී එකේද ගාන අඩු කියලා. ඉතින් Ray-Bans ද sunglasses එක ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. branded watches තියෙනවා. ඊට පස්සේ චොක්ලට්ස් ද දන්නවනේ ඉතින් ඩියුටි ෆ්‍රී එකක් ගමන් පිස්සුවක්. ඉතින් රවුමක් දාන ගමන් මේ වටපිටාවත් පෙන්නගෙන යන්නම්. මමත් කණ්ඩෝනේ මමත් මට ගොඩක් වෙලා තියෙනවා මේ ලංකාවට යන ෆ්ලයිට් එක ගන්න. ඉතින් ඒක නිසා ලොකු ගැටලුවක් නැහැ. මෙතන චොක්ලට් එහෙම තියෙනවා. මම හැබැයි චොක්ලට්ස් වල නම් ඒ කියන්නේ දැන් මෙතන ලොකු ඔෆර්ස් නැහැ මෙතන. මම දැකපු විදිහට. මොකද කැනඩාවේ මීට වඩා ඇත්තටම සමහර තැන්වල ටැක්ස් ගෙවලත් ගාන අඩුවෙන් ගන්න පුළුවන් වගේ ෆීලිං එකක් මට තියෙනවා. මොකද මෙහෙ තියෙන පවුම් වලින් මම කන්වර්ට් කරලා කැනේඩියන් ඩොලර්ස් වලට බලපුවාම සහ හිතපුවාම මට සමහර තැන්වලදී හිතුණා කැනඩාවෙන් ගන්න තිබ්බා කියලා මීට වඩා අඩුවට චොක්ලට්ස් එහෙම. ලිකර් එහෙම නම් සමහර හොඳ ඔෆර්ස් ගියා. ෆ්‍රේග්‍රන්ස් වලට ගියා හොඳ ඔෆර් එකක්. මමත් ගන්න ඕන ෆ්‍රේග්‍රන්ස් කපල් එකක්. ඒ කියන්නේ ගෑනු එක්කනටයි පිරිමි එක්කනටයි එහෙම දෙකක්. ඉතින් මේ WH ස්මිත් කියන එකෙන් තමයි කණ්ඩ වෙන්නේ. මොකද මම මගේ කසින් කෙනෙක් ඉන්න කසින් කෙනුත් ආපුවා මෙයා ලන්ඩන් ඉන්නේ. එයාගෙනුත් ආපුවා මෙයා කිව්වේ ඒකෙන් කන්න කියලා. ඒ කියන්නේ දැන් මොකද මම ලොන්ග් ට්‍රිප් එකක් නේ පැය ආයේ යන්න ඕනේ පැය 12ක් විතර. ඒකෙන් හින්දා අරක පොඩ්ඩක් අපිට පොඩ්ඩක් ෆැමිලිය කියලා කිව්වා. ඒ කියන්නේ සෙට් වෙනවා කියලා වැඩේට. ඉතින් කන්න ගන්නත් ඕනේ. කාලා බීලා වොෂ්රූම් පැත්තේ රවුමක් දාලා ආයිතින් ඊළඟ ෆ්ලයිට් එක ගන්නකම් ඉන්න වෙන්නේ. ඉතින් බඩගින්නත් වැඩි වෙන හින්දා ඉක්මනටම සෑන්ඩ්විච් එකක් කනවා කියලා හිතුවා. ඉතින් මම ගත්තා හැම් ඇන්ඩ් චීස් සෑන්ඩ්විච් එකකුයි වතුර බෝතලයකුයි. මේ දෙක අරගෙන ගිහිල්ලා ගෙදරට කෝල් එකක් දීලා තව බොරුවක් කියලා එන්න ඕනේ. මොකද කියලා මම ඉස්සරහට කියන්නම් මම ඇයි ගෙදරට බොරු කියලා මේ ලංකාවට යන්නේ කියලා. ඒකට තමයි ප්‍රධානතම හේතුව මම කැනඩාවේ ඉඳලා ලංකාවට එනවා කියලා අපේ ගෙදරින් දන්නේ නැහැ. ඒ කියන්නේ මගේ තාත්තා දන්නේ නැහැ, මගේ අම්මා දන්නේ නැහැ, මගේ අයියා දන්නෙත් නැහැ, අක්කා දන්නෙත් නැහැ, අක්කාගේ බබා දන්නෙත් නැහැ. එකම එක්කෙනයි දන්නේ ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විතරයි. ඉතින් අම්මටත් කෝල් එකක් අරගෙන විනාඩි 5ක් 6ක් විතර හොඳ බොරු ටිකක් කියලා වැඩට යන්න ලෑස්තිලා ඉන්නේ අනම්මනම් කියලා ඒ කෝල් එකත් කට් කරලා මම ගියා ෆ්‍රේග්‍රන්ස් දෙයක් ගන්න. ඉතින් ෆ්‍රේග්‍රන්ස් දෙකේදී මම චූස් කළේ CH ලගේ good girl එකයි bad boy එකයි. ඉතින් මම මේ දෙක ගත්තා ඩියුටි ෆ්‍රී එකෙන් හොඳ ඔෆර් එකකුත් සෙට් වුණා. ඊට පස්සේ ඒ ෆ්‍රේග්‍රන්ස් දෙකත් අරගෙන මම ඊළඟට කොහෙටද ගියේ කියලා බලමු. ලොකු දේවල් කරන්න ගියේ නැහැ. පොඩි රවුමක් දාලා ඉවරලා ආයෙ කණ්ඩ ගත්තා. ඉතින් ස්මිත්ලාගෙන්ම තමයි ගත්තේ. මම ඉස්සෙල්ලා කාපු හැම් ඇන්ඩ් චීස් ඒක එහෙමම ගත්තා. ඊට පස්සේ තව චිකන් ඇන්ඩ් බේකන් තව සෑන්ඩ්විච් එකක් ගත්තා. ඉතින් මේ දෙක කාලා මට ආයෙ තව ලොකු වෙලාවක් තිබ්බේ නැහැ. ඊළඟ ෆ්ලයිට් එක ගන්න. ඉතින් මම ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් තව ඩියුටි ෆ්‍රී එකේ රවුමක් දාලා ලිකර් චුට්ටකුත් ඉතින් අරගෙන ඒ ටිකත් අරගෙන
ඊට පස්සේ මම යනවා දැන් ගේට් ඕපන් කරලා තියෙන්නේ UL 504 කොළඹ ගේට් ඕපන් හොඳයි කටාර වහලාද කොහෙදනේ කටා එක මොකද මේක නොවනවෙත් දැන සමහරට යයි කොහොම හරි වටෙන් අත ඉරාන් වලින් කටා තිබ්බ US බේස් එකට ඇටැක් කරා. ඒ පළාතම වහලා එයා ස්පේස් එක. අපි නම් යන්නේ දැන් පල්ලෙහා. ඉන්දියාවලක් නෑ. ඒ වෙනද ගියේ උඩින්. ඒ කටා ඒ කිට්ටුවෙන් තමයි ගියේ. දැන් යන්නේ පල්ලෙහා. මේකයි ගොඩක් වෙලා යන්නේ. සමහරවිට අවුලක් නෑ වැටින්නේ යන්නේ. Yes, yeah. I opened the gate already. බෝඩ් උනාට පස්සේ කෙලින්ම එතන පොඩි වැඩ වගේ ඇතිබුණා. ඉතින් ඒ ටික ඉවර කරලා එතන ගොඩක් ක්‍රවුඩ් එක හිටියා. ඉතින් දන්නවනේ ලන්ඩන් to ශ්‍රී ලංකා කොළඹ කියන්නේ කොහොමත් fully loaded flight එකක්. ඉතින් ඒ ඔක්කොම go through කරලා දැන් ඉතින් take off එක. ඉතින් take off එකත් කරා. ඉතින් ලන්ඩන් වලත් ඉර ලස්සනට බහැලා තිබ්බේ. ඉතින් ලස්සන වීව් එකක් ලන්ඩන් වලත් තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි මගේ නිින්ද සහ කෑම ඉස්සෙල්ලාම කෑම. ඉතින් චිකන් කෑම එකක් තමයි මම ගත්තේ. ඊට පස්සේ මේක තමයි රෑ මීල් එක. ඊට පස්සේ උදේ මීල් එකට සුපුරුදු පරිදි ලංකාවෙන් දෙන මටන් කරි එකයි සීනි සම්බල් එකයි කිරිබත් එකයි කාලා මම දැන් කියන්නම් මට ලන්ඩන් වලදි වෙච්ච චොරම වැඩේ. හරිද? මෙන්න මේකයි කතාව. මගේ ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ එකත් බලන්න කැනඩා to SL. ඉතින් මම ඒ පිටත් වෙන්නේ කැනඩාවෙන් 2025 ජූනි 22. හරිද? මේක තමයි ඔන්න කතාවේ මූලාශ්‍රය. මම ඉස්සෙල්ලාම දැන් මම මේ ගියේ ලන්ඩන් throughනේ. මම ඇත්තටම ඉස්සෙල්ලාම ලංකාවට යන්න තිබුණේ මොන්ටන් ඉඳලා ටොරොන්ටෝ ඉඳලා ඩුබායි ඉඳලා තමයි ලංකාවට. හැබැයි මම දැන් මේ යන්නේ මොන්ටන් ඉඳලා ටොරොන්ටෝ ඉඳලා ලන්ඩන් ඉඳලා ලංකාවට. 22 වෙනිදානේ මම යන්නේ. මට 12 වගේ මෙසේජ් එකක් එනවා ජූනි. අර මිඩල් ඊස්ට් වල වෝ එක හින්දා ගොඩක් වෙලාවට ටොරොන්ටෝ ඉඳලා ෆ්ලයි කරන්නේ නැහැ කියලා UAE හරහා ඒ කියන්නේ ඩුබායි යන්නේ නැහැ. ඒකට මොන හරි alternatives දෙනවා කියලා තිබ්බා. ඉතින් 18 වෙනිදා විතර ඊමේල් එකක් එනවා මාව ලන්ඩන් ෆ්ලයිට් එකට දාලා කියලා. ඉතින් no problem මම ඔක්කොම check in වෙලා ඔක්කොමත් උනා පැය 24කට ඉස්සෙල්ලා. නමුත් මම ටොරොන්ටෝ ඉඳලා ලන්ඩන් ගිහිල්ලා ඩියුටි ෆ්‍රී එකෙන් ඔය එක අනම්මනම් දේවල් ඔය ෆ්‍රේග්‍රන්ස් ලික අනම්මනම් ගන්නකොට මගෙන් බෝඩින් පාස් එක ඉල්ලුවා. මම ඊට පස්සේ ශ්‍රී ලංකන් ඩෙස්ක් එකට ගිහුවාම මගේ බෝඩින් පාස් එක ගන්න මට කිව්වා මගේ බෝඩින් පාස් එක තාම මේ මගේ බෝඩින් මාව මේ ෆ්ලයිට් එකේ මේ අද ඒ වෙලෙට තියෙන ෆ්ලයිට් එකේ යන්න බෑ. මොකද මේ මම ඒක අර රීබුක් වෙලා මේ ආපු එකක් හින්දා මම සිස්ටම් එකේ නැහැ කියලා. ඊට පස්සේ මට කිව්වා ගිහිල්ලා එයා කැනඩා එකට කෝල් කරන්න. මොකද මම එයා කැනඩා එක through තමයි ටිකට් දැම්මේ. ගිහිල්ලා එයා කැනඩා ඩෙස්ක් එකට කතා කරන්න කියලා. ඊට පස්සේ මට එතනදී හම්බුණා ලංකාවේ මහත්මයෙක් මිස්ටර් සාලිය කියලා. ඉතින් මට ඒ වෙලේ පටගාලා එයා කැනඩා වලට යන්නේ කොහොමද ඩෙස්ක් එකට යන්නේ කොහොමද කියලා ඒ සෙටප් එක පටගාලා කියලා දුන්නා. ඊට පස්සේ මම ඒ යනකොට ඒ වෙනකොටත් මිස්ටර් සාලිය කාටද කතා කරා. ඊට පස්සේ මම චුට්ටක් දුර යනකොට මට ආයෙ කතා කරලා මාව ආයෙ උඩට අරගෙන ගිහිල්ලා මේ කොහොම හරි මට ඒ ෆ්ලයිට් එක යන විදියට මේ arrange කරලා දුන්නා. ඉතින් නිකම්ම හරි මට එදා එන්න බැරි වුණා නම් මං ආයෙ යන්න ඕනේ දවසකට පස්සේ. එතකොට ඉතින් ඒගොල්ලෝ මට සමහර විට හොටෙල් එකක් හරි මොන හරි arrange කරලා දෙයි. නමුත් මට ඊට පස්සේ තිබ්බ option එක තමයි කටාර එයාවේස් යන. එහෙම මොන හරි මට ශ්‍රී ලංකන් එකේ යන්න බැරි වුණා නම් එයා කැනඩා එකෙන් මාව කටා දානවා. එතකොට මට ශ්‍රී ලංකන් එක කොහොමත් නැහැනේ. කටා නිකමට හරි දැම්ම නම් ඒ වෙලේ මම බෝඩ් වෙන පැයකට විතර ඉස්සෙල්ලා පැයකට එකමාරකට විතර ඉස්සෙල්ලා කටා එයාවේසුත් කොහෙද මේ මිඩල් ඊස්ට් ඒ කියන්නේ ලන්ඩන් ඉඳලා කටා එයාවේස් කටා උඩින් යන්නෙත් නැහැ. ඒ මොකද US බේස් එකකට ගියා ඕගලන්ට මෙතනදී මේ මම මෙතන බෝඩ් වෙන තැනදී මේ මිස්ටර් සාලිය එයාම තමයි මට හම්බුනේ තායි බෝඩ් එද්දිත් මේ මිස්ටර් සාලිය කියනවා නම් ඇහෙන්නේ නැති මේ මොනවාද
බෝඩ් මේ මොනාද US බේස් එකකට මෝකට හරි ඇටැක් කල්ල කියලා. ඉතින් මට වෙච්ච චොරම වැඩිය තමයි ඔන්න ඕක මට නිකමට හරි මිස්ට සාලිය හිටිය නැත්තන් සමහරට ඇත්තටම මේ මම යන් ෆ්ලයිට් එකේ ලංකාවට යන්න බැරිෙනවා. ඉතින් මං ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා මිස්ට සාලියට. යත් ඊට පස්සේ අපි දෙන පොඩි කතා බහටික දුරදික ගිහිල්ලා ඉතින් පවුලේ විස්තර අනම්මනම් කරපු රස්සාවල් ජොබ් අනම්මනම් ඔක්කොම කතා වෙනකොට මම අඳුරන මම ලංකාවේදී වැඩ කරපු ආයතනයක ප්‍රධානියෙකුත් සාලී මිස්ටර් සාලියගේ මේ හොඳ යාළුවෙක්. ඉතින් ඊට පස්සේ මම වැඩ කරපු තැන ප්‍රධානියටත් කෝල් කරලා ඊට පස්සේ මිස්ටර් සාලියත් එක්කත් කතා කරලා හොඳ බොන්ඩයක් ඇතිල. ඊට පස්සේ ෆේස්බුක් එක ඔක්කොම අපි ෂෙයා කරගෙන ඉතින් ඔන්න ඔහොම තමයි ලංකාවට ආවේ. ඔය සිද්ධිය තමයි මට වෙච්ච චොරම සිද්ධිය. ඉතින් කොහොමහරි ඉතින් මෙන්න ඉතින් අපගේ මාතෘ භූමියට අවුරුදු 2.5කට විතර පස්සේ මෙන්න මේ වෙලාවේ තමයි ආවේ. ඉතින් ඔයගොල්ලොත් ඒ වගේ මොන හරි රීබුක් වෙලා යන ඒවා තියෙනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න කොහොමද ඒක වෙන්නේ සහ අනිත් එක තමයි හැම වෙලාවෙම පුළුවන් නම් වේලාසනින් ගිහිල්ලා චෙක් ඉන් වෙන්න වේලාසනින් ගිහිල්ලා බෝඩ් වෙන්න. මොකද ඒක very important. ඒ කියන්නේ මොකක් හරි වෙලා මොකද last minute යන ඔය ගොඩක් එයාලයින් වල වැඩ කරන කට්ටිය ඉන්නවනේ last minute යන. එතකොට ඔය දැන් මම අන්තිම වෙනකම් ඉඳලා ගියා නම් එහෙම සමහරවිට මට ලංකාවට එන්නත් බැරි වෙයි. ඉතින් ඔන්න ඔහොමයි ලංකාවට ආවේ. ඉතින් ලංකාවට ඇවිල්ලා ඉතින් කවුරුත් දන්න පාරේ මමත් එළියට එන ගමන් මේ ඉන්නේ. ඉතින් arrival ඉතින් මම මෙතනදී ඔයගොල්ලෝ දන්නවා ඉතින් මගේ වීඩියෝස් බලනවා නම් මම කැනඩාවේදී තමයි මගේ පාස්පෝර්ට් එක රිනිව් කළේ. ඉතින් මට බයෝමෙට්‍රික්ස් දෙන්න තිබ්බා එයාපෝට් එකේදී. නමුත් මම එයාපෝට් එකේදී ආපුවාම කිව්වා මම අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා බත්තර මුල්ලේ එතන තියෙන ඔෆිස් එකට. ඉතින් මම ඒක වීඩියෝ එකකුත් අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් ඉමිග්‍රේෂන් එකෙනුත් එළියට ඇවිල්ලා ඊට පස්සේ ආයේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙනුත් දන්නවනේ ඉතින් අවශ්‍ය දේවල් පොඩ්ඩ අරගෙන අවශ්‍ය දේවල් ගන්න පුළුවන් ප්‍රමාණයට අරගෙන ඊට පස්සේ යනවා. ඉතින් දැන් ලගේජ් ටික කලෙක්ට් කරගන්න. ඊට පස්සේ ලගේජ් ටික කලෙක්ට් කරගෙන ලගේජ් ටිකත් ඔක්කොම මම ආපු ගමන් බැලුවේ රෝද කැඩිලාද අනම්මනම් ඒව ටික කැඩලාද බෙටලාද. හැබැයි දෙයියන්ගේ පිටේ මුකුත් කැඩලා විඳිලා නැහැ. ඉතින් මගේ ඔක්කොම ලගේජස් ටිකක් තියෙනවා. ඩියුටි ෆ්‍රී බෑග්ස් ටිකක් තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ සර්ප්‍රයිස් කරන්න යන්න මගේ අම්මවයි තාත්තවයි. ඉතින් මම කෝල් එකක් දුන්නා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට. කෝල් එක දීලා එයාට ඔක්කොම සෙටප් කරන්න කියලා තියෙන්නේ. ඉතින් අපි බලමු අම්මයි තාත්තයි කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. ඒ කියන්නේ මම අවුරුදු 2මාරකට පස්සේ ලංකාවට එන්නේ. ඉතින් මම යනකොට මම දැක්ක අම්මයි තාත්තා ඉඳගෙන ඉන්නවා. තාත්තා නම් නැගිටලා ඇවිදගෙන යනවා. ඊට පස්සේ ගර්ල් ආවා. ඉතින් ඊට පස්සේ ඉඳන් එයාගේ තමයි වීඩියෝ එක එයාගේ අතේ තමයි රන් වෙන්නේ. අපේ තාත්තා බැලුවා කවුද මේ යාළුවා පිරිමි යාළුවෙක් ඇවිල්ලා මොකෝ කියලා. අම්මා තමයි අඳුරගත්තේ මම තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. අපේ තාත්තා එච්චර ඇඳුරුවේ නෑ මාව. ඉතින් අන්න ඔය ඉන්නේ මම. ඉතින් ඔහොම තමයි ඉතින් අවුරුදු දෙකමාරකට පස්සේ අම්මයි තාත්තයි හම්බෙච්ච ඒ ආදරණීය ලස්සන මතකයේ තියෙන දවස. ඉතින් අපි දැන් එහෙමම ලොකු වෙලාවක් ආයතන රැඳුනේ නැහැ. අපි හැම ගෙදර ගියා. ඉතින් අලුත් වීඩියෝ එකදී ඉක්මනට හම්බෙමු.